මම ආචාර්ය අජන්ත පෙරේරා පරිසර විද්‍යාඥ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් දෙක වශයෙන් තමා තරඟ කරේ පාංගෙඩිය ලකුණ. මාත් එක්ක තරඟ කරා 21 දෙනෙක් තමයි සම්පූර්ණ සංඛ්‍යාව. ඒ අයගේ ඒ වියදම් වාර්තාවන් ඡන්දෙන් පස්සේ අපිට දෙන්න කියලා ඉල්ලුවා මැතිවරණ කොමසාරිස් කාර්යාලය. මේකට ඒ ඉල්ලපු දවසට අපි බහුතරයක් දුන්නා ඒ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඒ වාර්තාවන්. හැබැයි කීපයක් කොළඹින් පිට ප්‍රදේශයේ ඉන්න අයගේ නිසා ඒවා ගේනකොට පැය 24ක් 48ක් වැනි වෙලාවක් ගත වුණා. ඒ නිසා නමුත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාර දුන්නාම ඒවා අත්සන් කළා නිවැරදි බව ප්‍රකාශ කළා ඒකට ලියුම් දුන්නා. හැබැයි ඊට පස්සේ අපරාධ කොට්ටාශය කියන්නේ බම්බලපිටිය අපරාධ පරීක්ෂණ කොට්ටාශයෙන් එන්න කියලා කිව්වා පව්වැල දුන්න අය කීප දෙනෙක්ට. ඒ ආවහම අහපු ප්‍රශ්න මේ වියදම් වාර්තාවල් ඇයි ප්‍රමාද වුණේ කියලා නෙමෙයි අහුව දේ තමයි ඇයි අජන්ත පෙරේරා ඡන්දෙ ඉල්ලුවේ. එයාගේ මහත්තයා මොනවද කරන්නේ? එයාගේ දරුවෝ දැකලා තියෙනවද? දරුවෝ ඉන්නවද? එයා කීයක් දුන්නද ඡන්දෙ ඉල්ලන්න කැමති කිව්වහම. මේ වගේ ප්‍රශ්න අහලා මේ මිනිස්සුන්ට හැඟීමක් ඇති කරා ඇයි ඡන්දෙ ඉල්ලන්න ගියේ සල්ලි ගන්නෙ නැතුව කියලා. එතකොට ප්‍රශ්නයක් පැනගුණා මේ වියදම් වාර්තාවන් පරක්කු වෙච්ච ගැන හොයා බලනකොට ඇයි මම ඡන්දෙ ඉල්ලුවේ මොකටද කියන එක ගැන හොයා බලන්නේ කියන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම අත වශයෙන්ම දවස් 4ක් එන්න කියලා කිව්වා. මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. ඊට පස්සේ දැන් මම දැක්කා හර්ෂණ නානායක්කාර මල්ලි අපේ අධිකරණ ඇමතිතුමා දැන් මේ ළඟදී කතාවක් කරනවා. එයා කිව්වා මම අධිකරණ ඇමති, මම නීතිඥවරයෙක්, මම දක්ෂයෙක්. හැබැයි මගේ අතින් ඕන තරම් අතපසුවීම් වෙන්න පුළුවන්. දැන් ඔහු ඒක කියනකොට මට එන ගැටලුව තමයි ඔහු අවුරුද්ද තමන්ගේ වත්කම් බැරකම් ටික නිවැරදි කළා නැහැ. ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ මොකක්ද කියන්නේ කොමසාරිස්වරයෙක් අත්සන් කළා නැහැ. දිවුරුම් කොමසාරිස් අත්සන් කළා නැහැ. අත්සන තහවුරු කළා නැහැ. එතකොට මට ආපු ගැටලුව තමයි හර්ෂණ මල්ලිට බොහොම ලේසියෙන් කියන්න පුළුවන් අවුරුද්දක් අත වෙලත් දිවුරුම් කොමසාරිස් කෙනෙක් අත්සන් කළා නැහැ. ඒක අතපසුවීමක්. ඊළඟට ගෙවල් දෙකක වටිනාකම දාලා නැහැ. අතපසුවීමක්. කොහොමද පිළිගන්නේ? දැන් එයාට මාධ්‍යයට ඇවිල්ලා එක කියලා අධිකරණ ඇමති විදියට එයා තවදුරටත් එතන රැඳී ඉන්නවා. එතන වරදක් කළා. නමුත් මට මොකද්ද තියෙන තත්ත්වේ? අදත් ඇවිල්ලා මම කට උතර දෙන්න ඕනේ. ඇයි මම ඡන්දෙ ඉල්ලුවේ? ඇයි පරක්කුනේ? දැන් අපි මේ හේතු කාරණා දක්වලා අපි හරි දිනේදී දවස් 48ක් ඇතුළත දීලා කිසිම විදියකින් අපිට නැහැ මේ ප්‍රශ්نين ගැලවීම. ඇයි මේ කතන්දර? මම අනිවාර්යයෙන්ම හරිනි මහත්මිය ගෙන යන LGBTQ එකට විරුද්ධමයි. මම ගෑණියෙක්, මම පිරිමියෙක් වෙන්න කිසි දවසක බලාපොරොත්තුවක් නැහැ. ඊළඟට මම කවදාකවත් බලාපොරොත්තුවක් නැහැ ලාල්කාන්ත මහත්මයා අර කිව්වනේ අලින්ට වෙඩි තියන්න එපා, රිලවුන්ට වෙඩි තියන්න, රිලවුන්ට වෙඩි තියන්න, අලින්ට වෙඩි තියන්න කියලා තමන්ගේ වගා බිමට ආවම දැන් ඒකට මම කවදාකවත් එකඟ වෙන්නේ නැහැ. මම හැමදාම ඊට විරුද්ධව සටන් කරනවා. අලි මරණ එක මං කියනවා, අලි මස් කන එක ගැන මම කියනවා, වඳුර විකුණන එක ගැන මම කියනවා. එතකොට මේ අපි දන්නවාද දුම්රිය පාරේ මිනිස්සු දුම්රිය යන ගමන් කුණු විසික් කරනවා. මොකද ඒකට හේතුව එතකොට අලි ඒ පැත්තට ඇදිලා එනවා. අන්තිමට අලි මැරෙනවා. අලි කෝච්චියට හැප්පෙනවා. දැන් මේ සියලු දේ ගැන මම කතා කරන නිසා ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඩොලර් මිලියන 250ක් ඩොලර් මිලියන 250ක් අද වෙනකන් ලොයිස් බැංකුවේ තියෙනවා එංගලන්තේ.
සත්‍යයක් අරගෙන නැහැ. විජේදාස රාජපක්ෂව අද වෙනකන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැදෙන්නේ නැහැ. ඩොලර් මිලියන 250ක් ලොයිඩ්ස් බැංකුවේ එංගලන්තේ තියෙනවා කියලා මිනිස්සු අවුද කියලා දන්නවා කියලා ඒ බැංකුවේ අංක ටිකක් කිය. හැබැයි අද වෙනකන් එයාව කැඳවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. හැබැයි අජන්තා පෙරේරාව කැඳවන. දැන් සමහරට මේ ටික අහගෙන ඉන්නකොට හර්ෂණ නානායක්කාර මල්ලි කියයි අම්බෝ චාමර හොල්මනක් වගේ මූණ දැක්කාම බය වෙනවා. අජන්තක්කා ඊටත් හපන් මෝහිනී වගේ මූණ දැක්ක ගමන් පටාස් කරලා දම් වැටෙනවා. දැන් මේවා තමයි කවදා හරි දැන් හර්ෂණ මල්ලි ඔයා දැන් ඕවා කියයි අජන්තක්ක ගැන. හැබැයි ගැටලුව තුන්නේ ඒක නෙමෙයි. අපි ඒ කටවල් වහන්න අපි ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා පොරොන්දු ඇති කරගන්න. මොකද්ද මේ දඟලන දැඟලිල්ල දෙයියෝ සාක්කි? මොකද ඒකට හේතුව මම මෝඩෙක් නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ගෙන් ඡන්ද ඉල්ලන ඔය 69 ලක්ෂයක්ම ඉන්නේ ගොන්නු. දැන් එක සැරයක් දුන්නා ඊළඟට අනාගත්ත දැන් ආයෙ දීලා අපිට කියන ප්‍රශ්න. අපි නම් ඔය හොයන්න දෙන්නේ නැහැ ප්‍රශ්න ඊට පස්සේ මොකද බඳගත්තා නම් දොරේ ගහපල්. එච්චරයි අපිට කියන්න තියෙන්නේ. හැබැයි අපිට තියෙන ගැටලුව තමයි මට තියෙන පෞද්ගලික ගැටලුව ඇයි මාව අපරාධ පරීක්ෂණ කොට්ටාශයෙන් ගෙන්නලා මේ තරම් ප්‍රශ්න කරන්නේ මගේ මොනවා හොයා ගන්න බලාපොරොත්තු වෙන්ද ඉන්නේ.